gift එකක් දෙන්නයි යන්නේ. gift එකට කලින් කියන්නම් එළිය සද්ද ඇහෙනවා. එළිය ගණන් ගන්න එපා. මොකද ඉස්සරහා මේ කට්ටිය වැඩ කරනවා ඉස්සරහා ගෙදර හදනවා. ඒක නිසා සද්ද ඇහෙනවා. ඒ ගැන වැඩි හිතන්න එපා. gift එකක් දෙන්න ආවේ. හැබැයි gift එකට කොන්දේසි තියෙනවා. සිංහල අලුත් අවුරුද්ද දෙනවා. සිංහල අලුත් අවුරුද්දට මම ඔයාලට gift එකක් දෙනවා. මගේ top fan කෙනෙක් වෙන්න ඕනේ. ඔයා කැමතිම ගාවම ඔයා කැමතිම විදිහට මම මගේ ගානේ ඔයාට gift එකක් දෙනවා. කොතරම් කොන්දේසි තමයි ඔයා මගේ page එක YouTube channel එක TikTok එක follow කරලා subscribe කරලා like කරලා comment කරලා තියෙන්න ඕනි. හරිද? gift එකක් උනන් නිකන් දෙන්න බෑනේ. එතකොට දෙවෙනි එක තමයි ඔයාගේ FB account එකේ ඉන්න ඔයාගේ යාළුවන්ට all friends select කරලා invite එකක් දෙන්න ඕනි මගේ page එකට. හරිද? එහෙම කරා කියලා මැසේජ් එකක් දාලා හරියන්නේ නැහැ. මට ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා WhatsApp කරන්න ඕනේ. තේරුණාද? gift එකක් දෙනවා කියලා නිකන් දෙන්න බෑ ළමයි. මේක වටින gift එකක්. ඔයා මගේ රුපියල් 5000ක් විතර වියදම් වෙන dress එකක් කිල්ලුවොත් එහෙම ඒකට වටිනාකමක් තියෙන්න ඕනේ. ඒක නිසා gift එකක් උනන් නිකන් දෙන්න බෑ. අන්න ඒ ටික කරලා තියෙනවා නම් මේ මාර්තු මාසේ මැද වෙනකොට මම තෝරනවා විනස්ලා දෙන්නෙක්. විනස්ලා දෙන්නෙක් තෝරනවා. ඒ දෙන්න කැමතිම dress එක මම ඔයාලට මගේ ගානේ free මහලා දෙනවා. delivery charge නැහැ. මොකුත්ම නැහැ. මගේ ගානේ free දෙනවා. ඒක තමයි gift එක. හැබැයි අර දේවල් ටික වෙලා තියෙන්න ඕනේ. ඔයා මගේ top fan කෙනෙක් වෙන්න ඕනේ. like කරලා comment කරලා තියෙන්න ඕනේ. YouTube එක, TikTok එක, Instagram එක, FB එකේ ඔයා ඉන්න ඕනේ. සහ පුළුවන් තරම් ඔයාගේ friend list එකේ all invite එකක් දාලා දෙන්න ඕනි මගේ page එකට. ඒක තමයි ලොකුම දේ. ඒ වගේ screenshot එකක් ගහලා WhatsApp එකට දාලා තියන්න. මෙහෙම දැන් ඕක 100ක් විතර කරා කියලා මට 100 දෙනාට count 100ක් free දෙන්න බෑ. මං තම චූටි එක්කෙනේ. හොඳද? තාම පොඩි. මේ ඒක නිසා දෙන්නෙක්ට chance එක දෙන්න පුළුවන්. එහෙම එවන අය අතරින් තෝරලා දෙන්නෙක්ට ඒ gift එක දෙනවා. හොඳද? එහෙමයි කියලා ඉතින් මේ ලොකු ගානක් ඉදන් කරලා මහන dress එකක් එවන්න එපා. හොඳද? මම තාම පොඩි තැනක ඉන්නේ. ඒක නිසා මේ සාමාන්‍ය ඇඳුම් සාමාන්‍ය ගමන කරන්න පුළුවන් dress එකක්. ලස්සන එකක්. මොකක් හරි එකක් කමන්නේ. යන්න මම ඔයාලට කරලා දෙන්න. එහෙනම් ඊයෙන් එන්න ඕනෝක තමයි gift එක. තරම් කොන්දේසි මතකයිනේ. අනිවාර්යෙන් ඒ කොන්දේසි වලට එකඟ වෙලා ගේම් එකට එන්න වෙන්න. එහෙනම් ගිහින් එන්න ඕනේ. දැන් ඉඳන් පටන් ගන්නවා. මාර්තු මාසේ මැද වෙනකොට මම විනස්ලා දෙන්න කවුද කියලා ඔයාලට කියන්නම්. එහෙනම් දැන් ඉඳන් පටන් ගන්න. ගිහින් එන්න එහෙනම් සෑනයි ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බලමු කවුද අලුත් අවුරුද්දට යාසම dress එක අරගන්නේ කියලා. නේ ගිහින් එන්න සෑනයි.